සුබ දවසක්. ඔන්න මම අද ගොඩාක් දවසින් පොඩි නිර්මාණයක් ඉදිරිපත් කරා. අනේ මගේ සිසුන් හැමතිස්සෙම අහනවා දැන් YouTube එකකට දාන්නේ නැහැ. ඒකින්ද මම හිතුවා විශේෂයෙන් මම දාන්නේ පුතේ මගේ පන්ති වල සහභාගී ළමයින්ගේ දැන ගැනීම සඳහා. නේද පුතේ? ඉතින් ඒ වගේම ඉතින් අනිත් අයත් ඉගෙන ගන්න. ඉතින් මට අද මේ හිතුණා බෙල් අත කැපීම. හැබැයි හරි සරල දෙයක් පුතේ. ඒක මේ ළමයින්ට ඒක පොඩ්ඩක් කපා ගන්න බෑ. එක එක විතර කපනවා. හැබැයි බ්‍රවුන් පේපර් කොල අල්ලන්න එපා. මම පදාර හැරි ක්‍රමේ ලංකාවට හඳුනා දුන්නා නම් පුතේ කිසිම බ්‍රවුන් පේපර් කොලයක් අල්ලන්න එපා. අපි බලමු එහෙනම් පුතේ බෙල් අත කපන හැටි. අන්න බලමු පුතේ. නිකම් මම මේ ඩාර්ක් බ්ලවුස් එකට ඉස්සර ඕපන් කරලා නැහැ. ඒව දැන් දන්නවා. මම හිතන්නේ මගේ ඉගෙන ගත්ත ළමයි නම් දන්නවා. අනිත් අය ඉතින් මොන හරි ක්‍රමයකට බ්ලවුස් එක මහ ගන්න පුළුවන් පුතේ ඔයගොල්ලන්ට. ඉස්සර ඕපන් කරන්නේ නැහැ. මේ කරබුරු ලයින් වෙන්නම ඕන. මම තියාගන්න පුතේ නැත්තම් මෙතන ලොකු බුරුලක් එනවා. ඒතර ඩාර්ක් බ්ලවුස් එක පිටිපස්සේ මම කපලා තියෙන පුතේ බ්ලවුස් එක කපා ගන්න. පිටිපස්සේ මැදට මූට්ටුව දාලා බටන් එකක් දාලා ඕලැප් කරා. හරිනේ? ඒ බ්ලවුස් එක කියන්නේ මොකද මම අද කතා කරන්නේ මෙන්න මේ අත ගැන. මෙන්න මේ අත. මම මේකේ මෙන්න මේ කඩා හැලෙන මේ බලන්න පුතේ මේ වගේ කඩා හැලෙන අත. මේ තියෙන්නේ මෙන්න මේ අත දාන්න. හැබැයි ඉතින් මේක දාන කඩා හැලෙන ඉදකින් දාන්න ඕන. ඉතින් මම කඩා හැලෙන දෙන් කපන්නේ නැහැ පුතේ මේක මොකද ඔයගලන්ට පේන්නේ පැහැදිලි නැති නිසා ඕගොල්ලෝ කපන්න කඩා හැලෙන ඉදක අඩුම ගානේ මේ වගේ සාගර ඉදකින් මේ තියෙන පුතේ මෙන්න මේ වගේ සාගර ඉදකින් කපලා දාන්න. හරිනේ? ඔව්. දැන් මම නිකන් පොප්ලින් ඉදෙන් කපන්න. ඔයගොල්ලෝ මේ රෙද්ද ගන්න. එහෙනම් මම ඔය රෙදි කැල්ලක් ගෙනා. හරිනේ? ඔන්න බලමු. මම පොප්ලින් කැල්ලක් ගෙනාවේ පුතේ හොඳේ. ඔයගොල්ලෝ දැන් පැහැදිලිනේ මේක මේ කපා ගන්නකොට ඕන රෙදි කැල්ලක් අරගෙන මම මේක ෆ්ලෙයාර්ඩ් නවන්න ඕන. හරි? ඔන්න මම ඔන්න රෙදි කැල්ලක් ගත්තා. රෙද්ද දෙකට නැවති සය පල්ල. නවලා පුතේ මම රෙද්ද ෆ්ලෙයාර්ඩ් නැවුවා. ඔන්න බලන්න පුතේ මම රෙද්ද ෆ්ලෙයාර්ඩ් නැවුවා. හරිද? ෆ්ලෙයාර්ඩ් නැවලා අපේ පැත්තට අපි ඉන්න පැත්තට මෙන්න මේ නැම්ම පැත්ත ගන්න. ඒතර පැහැදිලි. එහෙනම් මම මේක හරවලා අපේ ඉන්න පැත්ත රෙද්ද නැම්ම ගත්තා. ඔන්න දැන් බලන්න පුතේ අපිට පැහැදිලිද? ඔන්න තමන් ඉන්න පැත්තට නැම්ම ගත්තා. අරගෙන ඔන්න බලන්න පුතේ අපි සාමාන්‍යයෙන් බෙල් අතට පුතේ සාමාන්‍ය උස අඟල් 6ක් විතර තිබ්බහම ඇති. ගොඩක් දිගට දාන්න බෑ. උස අඟල් 6ක් ගොඩාක් මහත වගේ නම් 7ක් දාන්න ඊට එහා දාන්න යන්න එපා. රයිට්? එතකොට ඔන්න දැන් මම අත ඔයගොල්ලෝ අත කපන දන්නවනේ පුතේ සාමාන්‍ය අත කපද්දි අපිට මෙන්න මෙතන දැන් මෙතනින් ඇන්දොත් පුතේ අපිට මේ අත මේ හතරාම ආර පහත් ගන්න රේඛාව මෙතන අඳින්න බෑනේ මේක අපි ලකුණු ගන්න හැමතිස්සෙම උරීස මිම්ම. එහෙනම් අපි මතක තියාගන්න පුතේ සාමාන්‍ය අපි දැන් හිතුව මෙයාගේ උරීස 16යි කියලා. එහෙනම් 16 දෙකට බෙදන්න. ඒතර 8යි තව එකට අඟලක් විතර ගන්න. ඒතර 9ක්. ඒතර මේකේ බලන්න මේ නැම්මේ දැන් 9ක් ගන්න පුළුවන් උස. ඔන්න බලන්න මෙතන 10ක් තියෙනවා. කමන්නේ වැඩිපුර අඟලක් ගමු. එහෙනම් අපිට මෙන්න මෙතනින් තමයි අපිට උරීස මිම්ම දෙකට බෙදලා ගන්න පුළුවන්. මේ හොඳට බලා ගන්න පුතේ. මෙතනින් ගන්න. නැත්තම් මෙතනින් ලකුණු කරලා එහෙම නිකන් ගන්න යන්න එපා. ඔන්න මම 9ක් 10ක් ගත්තා ඔන්න. 8යින් තව අඟල් දෙකක් විතර ගත්තා. එහෙනම් මෙතන තව අපි මෙන්න මේ රේඛාව කෙලින් අඳින්න. හොඳට බලන්න මම අඳින හැටි. අඩි කෝදු මේ රෙද්දට කෙලින් අදින්නේ. මේ අඩි කෝදුවේ එජ් එක හොඳට බලන්න පුතේ. මේ රෙද්දේ නැම්මට කෙලින් කරා. මම මේ ඇගිල්ල තියලා බලන්නේ. කෙලින් කරපුත මෙන්න මේ රේඛාව අදින්න. ඔන්න ඔය රේඛ මේක තමයි පුතේ අපිට උරීස මිම්ම දෙකට බෙදලා ලකුණු ගන්න. දැන් එන අපි අත ලකුණු කරද්දී එතන ඉඳලා කෙට්ටු ඇයට 4ක් ඒව දන්නවා ඔයගොල්ලෝ මහත ඇයට 4මාර අපිට යන්න එපා ඒක පහත් කරන මෙයාට අපි 4ක් ගමු මෙයා 4මාරම ගමු ඔන්න 4මාර තියෙනවා එහෙනම් අතේ උස මම කව 6ක් විතර ගන්න 6ක් හෝ 7ක් අතේ උස ගන්න දැන් පෙරලා මම ගත්ත තැන 6ක් හෝ 7ක් ගත්තා ඔන්න මම 7ක් ගත්තා ඔන්න බලමු එහෙනම් එතනත් අඩි ගොඩ කෙලින් කරන්න දැන් අර කෙලින් අඳින රේඛාව රෙද්ද නැම්මට මේ අත අඳින එකට මම කියලා දෙන්නේ. හරි. එහෙනම් මම මෙන්න මේකේ 4 හෝ 4මාර පහත් කරන රේඛාවේ උරීස මිම්ම දෙකට බෙදලා ලකුණු කරා. අපිට 16 නම් 8යි. 16 නම් ඔන්න 8යි. අත අගවට මේ මෙතන අතේ උස ගත්තේ පුතේ මම අතේ උස ගත්තේ 6යි. අත අගවට කියන එතන වට ප්‍රමාණය. අපි කියමු 10ක් කියලා. එහෙනම් 10 දෙකට බෙදුවම 5යි ඒකට මැහුම් අසි භාගයක් එකතු කරනවා. එතකොට 5 මාරයි. ඔන්න බලන්න මේ සාමාන්‍ය අත. හරිද? එහෙනම් අපි එතනින් අපි හැඩ කරා. ඔන්න අපි දන්නවනේ මේ අත අඳින්න. දැන් මේ රෙද්ද ෆ්ලෙයාර්ඩ් නවල අඳින්නේ. එහෙනම් මම කොහොම මෙන්න මේ ලක්ෂ දෙක යා කරන්න. මම ඔයාලට කියලා දීලා තිබුණේ අත වක්‍රය අඳින මේ දෙක යා කරන්න.
යාකල මං කව ඇහැ මට්ටමේ මැද ගන්න, ඇහැ මට්ටමේ උඩ මැද ගන්න, ඇහැ මට්ටමේ යට මැද ගන්න. මං කව එතන ඉඳලා හොඳට බලනකොට අපිට එතන ඉඳලා මෙන්න මේ මැද හරහා ඔන්න වක්‍රය අඳින්න. ඔන්න සාමාන්‍ය අත ඇඳලා. දැන් මේ රෙද්ද මෙතනින් භාගයක් පහත් ගන්න, මෙතනින් භාගයක් උස්සන්න. මෙතනින් භාගයක් උස්සන්න, මෙතනින් භාගයක් පහත් කරන්න. ඔන්න ඔය වක්‍රය ඇඳලා. ඔය අත මං කියන්නේ මේක නැත්තම් ඉතින් පුරුදු වෙනකොට මේක නිකන් අඳින්න පුළුවන්. ඔන්න normal අත ඇඳ රෙද්ද ෆ්ලෙයර්. දැන් මේ අත උනත් අල්ලන්න පුළුවන් පුතේ සාමාන්‍ය අතක් ඔයගලන්ට. එහෙනම් මම කිව්වා බෙල්ල අතර මෙතනින් අඟලක් උස්සන්න පුතේ. හොඳට බලන්න. මේ රේඛාව දිගේ අඟලක් දික් කරන්න. ඔන්න බලන්න. මෙතනින් අඟලක් දික් කරා. මෙතනින් අඟලක් උස්සලා. දැන් අර මේ හැඩේ තියෙන විදිහට හුරුයිනේ පුතේ. ඒ අත අඳිනකොට ඔන්න දැන් වක්‍රය අඳින්න. හොඳට බලන්න දැන් මම වක්‍රය අඳිනවා. දැන් අර මුල් වක්‍රය ඇඳාම පුතේ අඟලක් උස්සලා වක්‍රය අඳින්න පුළුවන්. මම හිතන්නේ ඔක මාත් එක මාස 6 7 10ක් ඉන්නකොට මේවා නිකන් අඳ ගන්න පුළුවන්. නේද? එහෙනම් අපි ඇඳන්නේ මෙතනට අඟලක් ඉස්සුවා මෙතනට අඟලක් දික් කරා ඒ වක්‍රය ඇඳලා ඒතන ඉඳලා පුතේ මෙන්න මේ වාටියට හැඩ කරලා අඳින්න. අන්න ඒකයි මම කිය උස ගත්තොත් පුතේ මෙහෙට ගත්තොත් කැතයි. අර මම 6ක් 7ක් ගත්තාම ඒ හොඳට මැටි එතනට වක්‍ර කරලා අඳින්න. ඔච්චරයි පුතේ. ඒක කපමු. හරි පුතේ එහෙනම් ඔන්න කපේ කපමු. හැබැයි මං කියලා තියනා පුතේ ඕගොල්ලෝ මැහුම් ක්ෂේත්‍රයේ A to Z ඉගෙන ගන්නවා නම් කවදාවත් මේ යටේ ඉඳන් කපන්න යන්න එපා. ඒක හරි කැතයි බලන්න. උඩින් ඉඳන් හැමතිස්සෙම යන්නේ පල්ලෙහාට. එහෙනම් මං කතර දැම්මා උඩින් අර වක්‍රය අපි කපනවා. හරිනේ? ඒ ඉරෙන්ම කපන්න. මැහුම් අතේ මොනවත් නැහැ. මං කියන්නේ මගේ එකට මැහුම් අතේ මොනවත් නැහැ. එහෙනම් අපේ කැලත් අපි කපලා අයින් කරා හරිද? හැබැයි මෙන්න මෙතන පුතේ ඔයගලන්ට ඕන නම් මැහුම් අසි කාලක් විතර තියන්න පුතේ වාටි අතේ මහන්නේ. එහෙම නැත්නම් අර බේබි ඕලෝකේ ඕලොක් කරලා. දැන් අපි කාලක් විතර තියෙන පුතේ අපි අතේ මහන වාටිය මම අපේක පෙන්නන්න. ඔන්න ඔච්චරයි පුතේ තියෙන්නේ. ඔන්න ඔච්චරයි තියෙන්නේ. මේ මැද පුතේ මාකයක් දාගන්න. කට් මාකයක් දාගන්න. නැත්නම් මැදට අල්ලන්න එපා. දැන් බලන්න පුතේ අපිට මේක අපි අත් දෙකක් තියෙනවා. ඔන්න ඔහම ඇඩේ. ඔය බලන්න පුතේ ඇඩේ. හැබැයි මම උස වැඩියෙන් ගත්තොත් මෙන්න මේක මෙහෙට යනවා එතන කැතයි. ඒකයි මම කිය උස 6ක් හරි 7ක් හරි ගන්න කියලා. දැන් මේ උස හොඳයි. හදිස්සියකට උස වැඩි වුණොත් පුතේ පොඩ්ඩක් මේක කතරෙන් ලස්සන රවුම් කරලා ගන්න. ඔන්න බලන්න එකක් අපි ගමුකෝ. අපි උඩ පළුව ගමුකෝ මේකෙන්. අපි එහෙනම් තියනවා මෙන්න මේකේ පුතේ. හරිද? මෙන්න මේක හොඳට මල් තියාගන්නත්. දැන් මේ අතේ ප්‍රමාණය මේක වැඩිපුර තියලා චුට්ටක් මෙන්න මේක. ඉතින් මේ වාටි මහන්න. ඉතින් මේ අතේ වාටිය මහන්න පුතේ බේබි ඕලෝකියා තියනවා හොඳයි. හීනියට පුතේ වාටි මැස්මේ මේක මහන්න. මේ වාටි මැස්මේ පුතේ මේක හීනියට මහන්න. වාටි මැස්ම දන්නවත් මගේ අර YouTube වල කියනවා බලන්න පුතේ වාටි මැස්ම හීනියට අතේ මහන්න පුතේ වාටි මැස්මේ මැෂින් එකේ මහන්න එපා කැතයි. හරිද? පයිපින් අල්ලන්නත් බෑ. පයිපින් යන පුතේ ගණයි. හරිද? අතේ මහන්න ඒ වෙනත බේබි ඕලොක් එකේ ඔයගොල්ලෝ ඕලොක් තියනවා නම් බේබි ඕලොක් එකේ කන රෙඩිමේඩ් හැදෙනවා තියෙන බේබි ඕලොක් එකේ ඕලොක් කරලා තියෙනවා. එහෙනම් ඒක ඕලොක් කරලා ඉවල පුතේ මෙන්න මෙතන අල්ලන්න මෙන්න මෙතන මැද ඉඳන් මේ වැඩි හරිය ප්ලීට් කරලා මේ ටික කෙහෙලි කරලා අල්ලන්න. හොඳට බලන්නකෝ මේ ටික කෙහෙලි කරලා අල්ලන්න පුතේ. ඒතර මේක අත මේ අර පොප්ලින් හින්දා පුතේ. මේක ලස්සනට අර කෙහෙලි කරලා කෙරවට එන්න ඕන. ඔය බලන්න පුතේ. ඒතර මේක ලස්සනට අර බෙල් ස්ලීව් එක එනවා. ඔන්න ඔච්චරයි තියෙන්නේ පුතේ. දැන් අපි බලමු මහපේක වට. එනේ පුතේ අර මතක තියාගන්න පුතේ අර කීලි කරද එකට අරගෙන මම කර මැද කට් මාක් එක දාන්න. ඔයගොල්ලෝ දන්නවා පුතේ මගේ ක්‍රමෙට ඉගෙන ගත්ත අය දන්නවා. ඒ මැදට මේ මැද තියලා අර මැද ඉඳන් මේ පැත්තට අල්ලන්න. මේ මැද ඉඳන් මේ පැත්තට අල්ලන්න. ඒතර මම කර මේක අල්ලලා යනකොට මේ ටික ප්ලීට් කර අල්ලන්න මේ ටික. ඔය බලන්න පුතේ දැන් ඔය කඩහැරන ගතියක් තියෙනවා පේනවද පුතේ? එක පැත්තක් බලන්නකෝ. ඔය කඩහැරන ගතියක් තියෙනවා. ඔක තමයි. මේ අතේ මහලා තියෙන්නේ. ඔන්න බලන්න. අතේ වාටි මහල් තියෙන. දෙපැත්ත බලන්න. ඔයාලා පේන්නේ නැහැ නේ පුතේ. මැෂින් එක මහන්න එපා. මේ අතේ මෙයාන්තන් අතේ මහලා තියෙන. පේනවද පුතේ? ඒක නැත්තම් පුතේ මෙයා පයිපින් යනවා පුතේ මේක හිටින්නේ නැහැ පුතේ. කඩ හැලන ගතියක් එන්නේ. ඔන්න. නැත්නම් ඕලොක් කරන්න. බේබි ඕලොක් කියලා. දැන් මගේ හැමදෙස්සෙම මේක ඉල්ලනවා ඒකයි මම ක්ලාස් එක කරත් ඉතින් සමහර ක්ලාස් වලත් එහෙමයි පුතේ මම එදාට මම කරන දේ එදාට මම හරි. දවස් දෙකක් ගියක් අපිට අමතක වෙනවා පුතේ. මහන්න නැතුව නම් කවදාවත් මම ඉගෙනන්න බෑ. මං ආසයි අපිට ලස්සන මේක මහන්න. ඔයගොල්ලෝ මහන්න. මගේ පන්ති ළමයි ඉන්න ඕනේ අනිත් මහන්න පුතේ. මොනවාරි මම ඉගෙනුවාම. ඕකේ පුතේ. තේරුණා සර්.